ගොඩක් වෙලාවට මම දැකලා තියෙන දේ තමයි දෙමව්පියෝ පොඩි කාලේ ඉඳලම ළමයින්ව තමන් අස්සෙම තියාගෙන හදලා තමන්ට ඕන දේවල්ම දරුවෝ ත්‍රූ කරගෙන හැම වෙලේම පස්සෙම ඉඳලා දේවල් ඔක්කොම කරලා එකපාරට ළමයාව අතහැරලා දානවා. අනිවාර්යයෙන්. ඉන්නේ එහෙම වුණාම දරුවට යා යුතු මාර්ගය තේරෙන්නේ නැහැ. ඒතර එන්නේ ඒ අතරමං වීම තුල ඊට පස්සේ දරුවා උත්සාහ කරනවා මං කොහාටද යන්න ඕන? මම මොකක්ද කරන්න ඕන? කොහොමද මම මේක කරන්න ඕන? යාට කලින් අත්දැකීම් නැහැ. එයා පොඩි කාලේ ඉඳලම අම්මලා තාත්තලා පොඩ්ඩක් වටේ ඉඳගෙන එයාට යන්න, එයාට හිතන්න, එයාට දියුණු වෙන්න, එයාට යා ගැන හිතන්න, එයාට යා ගැන තීරණ ගන්න chance එක දීලා තිබ්බනම් අම්මලා තාත්තලාට පුළුවන් ඒ වෙලාවේ වරදිද්දී ඒක කියලා දීලා ඒක හදලා දරුවත් එක්ක ඒ වැඩේ හරි ලස්සනට කරන්න දරුවා දියුණු වෙන ගමන්ම. හැබැයි වැඩි වියට ආවට පස්සේ එකපාරට දරුවා අතෑරලා දාලා ඔයාගේ දේවල් කරගන්න ඕන කියලා කිව්වහම පීනන්න පුරුදු නැති එක්කෙනා එකපාරට වතුරට දැම්මට පස්සේ උඩ පැන මොකක්ද මම කරන්නේ කියලා හිතනවා වගේ. විශේෂයෙන් වැඩිහිටියෙක් වතුරට දැම්මොත් පීනන්න බැරි ගිලෙනවා. ගිලෙනවා. ඒ දේම තමයි දරුවටත් වෙන්නේ.